දැන් ඔය තාත්තලා මම ඇත්තටම මේක කියන්න නෙමෙයි හිටියේ. දැන් මේ තාත්තලා හැම කල්පනා කරන්න ඕන. බීලා ඇවිල්ලා කොච්චරනම් මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණු හරප කියලාද? නිකන් ඔය ඉඳගෙන හිටගෙන ඉන්න ගමන් කල්පනා කරන්න ඕන මම කොච්චර මගේ ගෙදර කුණු හරප පල්ලා දෙනවද කියලා. එහෙම හිතලා අනිත් පැත්තට මේකත් හිතන්න ඕන. සංසාරේ කවදාවත් ආයේ බලන්න ඉතින් පුළුවන් තරම් හැදුන්නේ නැත්නම් මිනිස්සු වෙලා නම් උපදින්නේ නැහැ. මිනුදුනේ අපූර්වට මේ අම්මට කුණු හරපෙන් බයිනවා දරුවෝ ඉස්සරහ. තියෙන බලු ගතිය වෙන මොකද්ද? ඔය කොහෙන් හරි බීලා ඇවිල්ලා හපංකම් පෙන්නන්නේ කොහෙද? කුණු හරප කියන්නකෝ අපේ තාත්තලා කියලා ඇවිල්ලා හන්දියකට වඩ ගිහලා. ගුටි කාලා ඉන්න බලෝ වගේ. ගෙදර ඇවිල්ලා වීරකම් පාන්නේ කාටද? බිරිඳටයි දරුවන්ටයි. මිම්මනත ඔය අසෙක්කිත වැඩේ කරන්න එපා. බොන්නේ පෞරුෂයක් නැති මිනිස්සු. බිව්වත් කමන්නේ නැහැ පින්නතුනේ. අර බීපු නැති ගන්නට ඉන්න පුළුවන් නම්. ගම්වල ඉන්නවනේ ඔය කාලා බීලා බෝතල් දෙක විතර වෙරි පෙන්නන උදවිය. එහෙම බොන්නත් බෑ. ඒ වුණාට කටවල් ගුටි කාලා තමයි නවතින්නේ කොහෙන් හරි. මතක තියාගන්න. මම මේ සත්පුරුෂ තාත්තලාට බොහොම ඕනෑකමින් කියන්නේ. ඔය තාත්තකමට අගෞරවයක් කරන්න එපා. කට තියෙන්නේ පින් කරගන්න වෙනතුනේ. මිම්මනද බිරිඳට දරුවන්ට තාතෝ කියලාවත් කියන්න එපා.